මිනිස්සු විදිහට මනුෂ්‍ය ආත්මයක් ලබන්න අපි සෑහෙන පින් කරනවා කියලා බුදුදහමේ තියෙනවා. ඉතින් අපි මනුෂ්‍ය ආත්මයක් ගන්න මුලින්ම අපි කෑ ගහනවා. අපි කෑ ගහ තමයි මේ අපි හැමදේම අරගෙන තියෙන්නේ. මුලින් මේ කැහැක් කිල්ලනවා. ඊට පස්සේ ඇස් දෙකක් කිල්ලනවා. ඊට පස්සේ නහයක් දෙන්න කියලා කෑ ගහනවා. කටක් දෙන්න. ඇහෙන්න කන් දෙකක් දෙන්න. අපිට ශරීරයක් දෙන්න. අතක් දෙන්න. අත් දෙකක් දෙන්න. මේ වගේ අපි හැම දෙයක්ම දෙයියන්ගෙන් අපි ඉල්ලලා ගත්ත දේවල්. ඒ වගේම තමයි අපිට මනුෂ්‍යාත්මයක් ලබන්න අපි අනිත් සතුන්ට වඩා අපි සෑහෙන ලොකු පිනක් කරලා තියෙනවා. එහෙම නොකරපු එහෙම පින් කරමින් පින් රැස් කරමින් සිටින ආත්ම තමයි අද තිරිසන් සතුන් වල ඉපදලා තියෙන්නේ. ඉතින් ඒ තිරිසන් සතුන් වෙලා ඉපදුනාට එයාලත් අපි වගේම පණ තියෙන අය. අපි දන්නවා මනුෂ්‍යයන් විදිහට අපි මැරෙන වෙලාවක්. අපි මැරෙනවා කියලා අපි දැනගෙන තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් තිරිසන් සතුන් එහෙම නැහැ. එයාලා දන්නේ නැහැ එයාලා මැරෙනවා කියලා. සතුන්ට කවදාවත් හිතන්න බෑ. සතුන්ට බුද්ධියක් නැහැ. සතුන් අපි බල්ලෙක්ව ගත්තොත් එයා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරන්න සූදානම්. කොහොම පොඩි කාලේ අපි ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ. අපි අවුරුදු 80ක් විතර ජීවත් වෙනවා. නමුත් බල්ලෙක් ගත්තොත් එයාලා ජීවත් වෙන්නේ අවුරුදු 12යි 15යි. තිරිසන් සතුන් පොඩි කාලේ අපිත් එක්ක ජීවත් වෙන්නේ. අපි එයාලට ආදරය කරන්නේ. සතුන්ව මාර විදිහට ප්‍රතික්ෂේප කරනවා හුඟක් මිනිස්සු. මං කියන්නේ හැමෝම කියලා. එහෙම කරන්න එපා. අපිට මේ ලැබිලා තියෙන්නේ පොඩි කාල වකවානුවක්. අපි අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ බොහොම පොඩි කාලයක්. ඉතින් මේ පොඩි කාලය ඇතුළත අපි පින් රැස් කරගන්න ඕනේ. මිනිස්සයා කියන කෙනා පුළුවන් තරම් පින් කර ඇවිල්ලා අතපය හතට හොඳට තියෙන අංග සම්පූර්ණ මිනිසෙක් විදිහට ඉපදෙනවා. එහෙම මිනිසෙක් වෙන්න ඉපදිච්ච වෙලේ ඉඳලා අපි කරන්නේ පව්කාරකම්. එහෙම කරන්න එපා. අපි සතුන්ට ආදරය කරමු. හැම සතෙක්ටම එක හා සමානව ආදරය කරමු. මොකද එයාලට කෑ ගහලා කතා කරලා කියන්න බෑ. එයාලා කෑ ගහනවා ඇති අපිට. නමුත් අපිට ඇහෙන්නේ නැහැ. ඒක තමයි තිරිසන් ආත්මයක් කියලා කියන්නේ. එයාලට ආදරය කරන්න. එයාලට ලෙඩක් දුකක් හැදුනම එයාලට කටින් ඉල්ලන්න බෑ. මට මේ බෙහෙත අරන් දෙන්න, මට මේක අරන් දෙන්න කියලා. එයාලට කරන්න පුළුවන් අපි දිහා බලන් ඉන්න එක විතරයි. එයාලා අපි වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සතුන්ට ආදරය කරන්න. එයාලට Tamanට දෙයක් දෙන්න පුළුවන් නම් ඒ මොහොතේ දෙපාරක් හිතන්න නැතුව ඒක දෙන්න. එකපාරක් කන්න දෙන පිනම ඇති ඔයාලට යලි මනුෂ්‍යාත්මක ඉපදෙන්න.